සුබ දවසක්. සියලු දෙනාම ආදරෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මේ channel එකෙන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඕස්ට්‍රේලියාව ගැන. මම ප්‍රධාන වශයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙනවා කොහොමද ඔයගොල්ලෝ මේ රටට එන්නේ. එතකොට ස්කිල් වීසා එකක් කියන්නේ මොකද්ද? කොහොමද ස්කිල් වීසා එකකින් ඕස්ට්‍රේලියාවට එන්නේ කියලා. අපි ස්කිල් කැටගරි ගත්තොත් ස්කිල් කැටගරි ගොඩක් තියෙනවා. එතකොට මේ දවස්වල ගොඩක් ජනප්‍රිය ස්කිල් කැටගරියක් තියෙනවා. ගොඩක් කට්ටිය කතා කරන 482 කියලා. ඊට අමතරව තව 186, එතකොට 494, එතකොට 491, 190, 189 ඔය වගේ වීසා කැටගරි ගොඩක් තියෙනවා. අපි මුලින්ම කතා කරමු 482. මේ හැමෝම කතා කරන 482 වීසා එක මොකක්ද කියලා. මම මේකෙන් A to Z ඔක්කොම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයගොල්ලෝ ජොබ් එකකට ඇප්ලයි කරලා ඉන්න බලාපොරොත්තු වෙනවා නම් කොහොමද එහෙම එන්නේ? ඒ වගේම ඔයගොල්ලෝ දැනගත යුතු කරුණු මොනවද? මේ ඔයගොල්ලෝ අමාරු වැටෙන්න පුළුවන් අවස්ථා මොනවද? ඒ සියලුම දේවල් මම මේ channel එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි වීඩියෝ එකට යමු. 482 වීසා එක. 482 වීසා එක. මොකද්ද මේ 482 වීසා එක කියලා කියන්නේ? 482 වීසා එක කියන්නේ employer sponsor වීසා එකක්. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඩිරෙක්ට් ඇප්ලයි කරලා එන්න බෑ. වාට අනිවාර්යෙන් ඕස්ට්‍රේලියා එම්ප්ලොයර් කෙනෙක් ස්පොන්සර් කරලා තියෙන්න ඕන. එතකොට මේක ජනප්‍රිය වෙන්න හේතුව තමයි මේ වීසා එක ග්‍රාන්ට් වෙනවා බොහොම ඉක්මනට. ඒ කියන්නේ අනිත් වීසා වගේ ගොඩාක් කල් ඇදෙන වීසා එකක් නෙවෙයි මේක. මොකද මේක ටෙම්පරරි ස්කිල් ෂෝටේජ් එකට ගහපු වීසා එකක්. ඒ කියන්නේ ටෙම්පරරි කට්ටිය ගෙන්න ගන්න. එතකොට ඉක්මනට ගන්න තියෙන කට්ටිය 482 කියන කැටගරියෙන් තමයි ගන්නෙ. ඒක හින්දා 482 වීසා ගොඩක් ජනප්‍රිය වුණා. ඒ වගේම විශාල සංඛ්‍යාවක් ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා තියෙනවා. ලංකාවේ කට්ටියත් ගොඩක් ඇවිල්ලා තියෙනවා 482 කියන කැටගරි එකේ. ඒක හින්දා 482 වීසා ගොඩක් ජනප්‍රියයි මෙහි. ඒ වගේම රික්වයර්මන්ට් උත් හරිම අඩුයි. සාමාන්‍යයෙන් ඕස්ට්‍රේලියාවේ තියෙන ගොඩක් වීසා වලට ගොඩක් රික්වයර්මන්ට්ස් බලනවා. හැබැයි 482 එකේ ඉංග්‍රීසි උනත් අහලා තියෙන IELTS වලට 5කට වඩා වැඩිපුර ගන්න ඕන මාක්ස් each band. ඒ කියන්නේ කොම්පොනන්ට් 4ටම 5ට වඩා වැඩි වෙන්න ඕන. PTE කරලා එනවා නම් ඔයගොල්ලෝ ඒකේ 36කට වඩා උඩින් ගත්තා නම් ඇති. ඒක ගන්න ගොඩක් අමාරු මාක් එකක් නෙවෙයි. හැබැයි ඒ 482 කියන වීසා කැටගරියේ PR වීසා එකක් නෙවෙයි. ඔයගොල්ලෝ මෙහි පර්මනන්ට් ඉන්න බලාපොරොත්තු වෙනවා නම් 482 වීසා කැටගරිය ගොඩක් දුරට කට්ටියට අවුරුදු 2 3 4 එහෙම ග්‍රාන්ට් වෙනවා. අවුරුදු 2කට වඩා දෙකක් අපි හිතමු දෙකක් ග්‍රාන්ට් වුණා කියලා. එතකොට දෙකෙන් පස්සේ තව වීසා එකට යන්න ඕන. PR වීසා එකට යනවා නම් ඒ වගේම අනිත් වීසා එකෙන් තමයි ඔයගොල්ලන්ට PR එකට යන්න වෙන්නේ. මොකද 482 කියන්නේ PR වීසා එකක් නෙවෙයි. හැබැයි ඔයගොල්ලන්ට එන්න හරිම ලේසි. දැන් තියෙන රික්වයර්මන්ට් අනුව 73150 තමයි මිනිමම් සැලරි රික්වයර්මන්ට් එක දීලා තියෙන්නේ ඇනුවලි. හැබැයි මේක ජූන් වලින් පස්සේ වෙනස් වෙනවා. ඔයගොල්ලෝ ජූන් 30ට කලින් ලොජ් කරනවා නම් 73150 වලට වඩා අනිවාර්යෙන් ඔයාගේ එම්ප්ලොයර් වාට දෙන්න ඕන. එහෙම දෙන්න නැතුව වීසා එක ලොජ් කරන්න බෑ වාට. හැබැයි ජූන් වලින් පස්සේ 4.6% මේගොල්ලෝ ඒක හැම අවුරුද්දෙම වගේ වැඩි කරා. මොකද 482 එකේ වුණත් මුලින්ම තිබ්බේ දැන් අපි ගත්තොත් 2000 ඔක මුලින්ම වීසා එක දීලා තියෙන 2013 වගේ 2013 2023 වගේ වෙනකම්ම තිබිලා තියෙන්නේ 53900යි. එකපාරටම 2023 අවුරුද්දෙන් පස්සේ මේගොල්ලෝ වැඩි කරා 70000 වලට. එතකොට 2023 ඉඳන් 2024 ජූන් 30 වෙනකම් 73000 තිබ්බා. ආපහු 2024 ජූන් වලින් පස්සේ මේගොල්ලෝ වැඩි කරා 73150ක් කරා. එතකොට දැන් 2025 ජූන් ඒ කියන්නේ මේ අවුරුද්දේ ජූන් වලින් අනිවාර්යෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ තව 4.6% වගේ වැඩි වෙනවා කියලා තමයි කට්ටිය කියන්නේ. එතකොට ගොඩාක් දුරට මේක 76500 77000 ඔය වගේ ගණනකට යයි. ඒකින්ද ලොජ් කරන්න දැන් ඔයගොල්ලෝ බලාගෙන ඉන්නවා නම් ජූන් 30 කරන ලොජ් කරන්න. එතකොට ඒ ගැටලු වෙන්නේ. එතකොට මේ විශ්ව එකෙන් තව ටිකක් කියනවා නම් මේක ටෙම්පරරි ස්කිල් ෂෝටේජ් එකකට යන වීසා එකක්. ඒ කියන්නේ මේක ඉතාලකට ගන්න හින්දා ඔයගොල්ලන්ට කිසිම ස්කිල් ඇසස්මන්ට් එකක් අවශ්‍ය වෙන්නේ නැහැ. අවශ්‍ය වෙන්නේ නැහැ කියන ගොඩාක් දේවල් වලට ඕනේ. ඒ කියන්නේ ගොඩාක් ජොබ් කැටගරි වලට ඕනේ. ඉතින් ස්කිල් ජොබ් කැටගරිස් සමහර ඒවා තියෙනවා. ඒවට අනිවාර්යෙන් ස්කිල් ඇසස්මන්ට් ඉල්ලන. ඒ වගේ ඒවා ඇරෙන්න ගොඩාක් ඒ කියන්නේ 90ක් වගේ ඒවට ස්කිල් ඇසස්මන්ට් එකක් ඕනේ නැහැ. මොකද ෂෝට් ටර්ම් මේක මේ ජොබ් රික්වයර්මන්ට් ෆුල්ෆිල් කරන එකක් හින්දා. එතකොට අපි ගත්තොත් තව වීසා කැටගරි තියෙනවා. ඒ කියන්නේ එම්ප්ලොයි ස්පොන්සර් වීසා එකක් තියෙනවා 186. එතකොට 494 කියන කැටගරි දෙක ඒ දෙකට ස්කිල් ඇසස්මන්ට් ඉල්ලනවා. එතකොට ස්කිල් ඇසස්මන්ට් එකක් නැතුව 494 හරි 186 හරි යන්න බෑ. මොකද ඒ දෙකම 186 කියන්නේ PR වීසා එක. 494 කියන්නේ ඒක PR පාත් ඒ වීසා එක.
491 වගේම. හැබැයි 494 එකේ තියෙන විශේෂත්වය තමයි ඒක එම්ප්ලොයි ස්පොන්සර් එක. ඔයගොල්ලන්ට තනියෙන් ඇප්ලයි කරලා ඉන්න බෑ. අනිවාර්යෙන් එම්ප්ලොයි කෙනෙක් ඉන්න ඕන. හැබැයි 491 වගේ වීසා එකකට නම් තනියෙන් ඇප්ලයි කරලා ඉන්න පුළුවන්. අපි ඒ ගැන පස්සේ කතා කරමු. දැන් අපි මේන් ටොපික් එක උනේ 482 වීසා එක ගැන. අපි තව ටිකක් ඉස්සරහට කතා කරොත් එහෙම 482 එකට ඔයගොල්ලන් මෙඩිකෙයා වගේ ඒ වගේ කිසිම බෙනිෆිට් එකක් එන්නේ නැහැ. ඔයගොල්ලෝ අනිවාර්යෙන් හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ඔයගොල්ලන්ට තියෙන්න ඕන මෙහි. එතකොට මෙහි ඔස්ට්‍රේලියා ගොඩක් කම්පැනි තියෙනවා. ඒ වගේ කම්පැනි එකක හෙල්ත් ඉන්ෂුරන්ස් එකක් ඔයගොල්ලන්ට අනිවාර්යෙන් ඉන්න ඕන තියෙන්න ඕන. වීසා එක ඇප්ලයි කරන්න. එතකොට මෙඩිකල් ටෙස්ට් එකක් ඔයගොල්ලෝ කරන්න ඕන. එතකොට ඉංග්‍රීසි ටෙස්ට් එක තියෙන්න ඕන. ඉංග්‍රීසි අර මං කිව්ව රික්වයර්මන්ට් ඒ ප්‍රමාණය තියෙනවද? වර්ක් එක්ස්පීරියන්ස් මිනිමම් 1 year කියලා දාලා තියෙනවා. 1 year කිව්වට අනිවාර්යෙන් 73150 දීලා කවුරුත් ගන්න නැහැ නේ ඔස්ට්‍රේලියාවේ වැඩ බැරි කෙනෙක්. ඔය කියන්නේ 1 year කියන එක්ස්පීරියන්ස් එක බේසික් දීලා තිබ්බට ඒ ගාන අනිවාර්යෙන් 3 years 5 years ඔය වගේ එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය තමයි මේගොල්ලෝ ගන්න බලන්නේ. පිටින් ගන්නවා නා. මොකද ඔස්ට්‍රේලියාව ඇතුළෙත් ඉන්නවා පොඩි එක්ස්පීරියන්ස් තියෙන කට්ටිය. ඒකට ඔයගොල්ලෝ ඔස්ට්‍රේලියාව ඇතුළෙන්ම ඉන්න කෙනෙක් ගන්න බලනවා වරින්න පිටින් කෙනෙකුට ස්පොන්සර් කරලා ගෙන්න ගන්නේ නැහැ. ඔයගොල්ලෝ එන කම්පැනි අනුව වෙනස් වෙනවා. සමහර කම්පැනි ඔයගොල්ලෝ ටිකට් වල ස්පොන්සර් කරලා තියෙන ඔස්ට්‍රේලියාවේ. එතකොට සමහර කම්පැනි ඔයගොල්ලන්ට වීසා චාර්ජස් ඔක්කොම ගෙවනවා. ඔයගොල්ලෝ පැත්තෙන් කීයක්වත් ගන්න නැහැ. හැබැයි සමහර කම්පැනි ඒ කම්පැනි පැත්තේ පේමන්ට් එක ඒගොල්ලෝ ගෙවනවා. ඔයගොල්ලෝගේ පැත්තෙන් යන්න තියෙන පේමන්ට් අතර මොකද වීසා චාර්ජස් ඔයගොල්ලෝ ගෙවන්න ඕන. ඒ වගේ දේවල් ගන්නවා. ඒ කම්පැනි වෙනස් වෙනවා. මම ඒ ගැන වැඩි කතා කරන්න නැහැ. අපි ඉස්සරහට බලමු. තව මොන හරි ප්‍රශ්න තියෙනවා ඔයගොල්ලෝ මට කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. මම ඒවට උත්තර දෙන්නම් වෙනම. එතකොට දැන් අපි කොහොමද මේ කැටගරි එකට ජොබ් එකක් හොයාගන්නේ? කොහොමද එම්ප්ලොයි කෙනෙක් හොයාගන්නේ? ඒක තමයි ප්‍රධානම කතාව. මොකද අනිත් ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ. ඔයාට කවුරුත් මෙහි ස්පොන්සර් කරන්න බලාගෙන ඉන්නේ නැත්තම්. ක්‍රම කීපයක්ම තියෙනවා. එකක් මෙහි ජොබ් සයිට් තියෙනවා කීපයක්ම. ගොඩක් ජනප්‍රිය එකක් තමයි Seek කියන වෙබ්සයිට් එක seek.com.au. මම ඒකත් ලින්ක්ස් වලින් දාන්නම් පල්ලෙහෙන් ඔයගොල්ලන්ට ගිහිල්ලා බලන්න පුළුවන් ඒවා. ඒවයි ජොබ් ඔයගොල්ලෝ සර්ච් කරන්න පුළුවන්. එතකොට LinkedIn කියන නෙට්වර්ක් එකෙන් සර්ච් කරන්න පුළුවන්. ඒ වගේ අවස්ථන් වලින් සර්ච් කරලා බලන්න වේකන්සිස් මොනවා හරි තියෙනවද කියලා. එතකොට ඒගොල්ලෝ ගොඩාක්ම ඔය ඇඩ්වර්ටයිස් කරලා ස්කිල් කැටගරි එකෙන් ගෙන්න ගන්න බලන්නේ টপ අර්ජන්ට් ස්කිල්ස්. එතකොට ඒ ස්කිල් ලිස්ට් එක තියෙනවා ඔයගොල්ලන්ට මේ ඔස්ට්‍රේලියාවේ හෝම් ඇෆෙයාර්ස් වෙබ්සයිට් එකෙන් ගිහින් බලන්න පුළුවන් මොනවද টপ ස්කිල් ඔකියුපේෂනල් ලිස්ට් එක කියලා. එතකොට අනිවාර්යෙන් ඒ 482 වීසා එකෙන් එන්න බලාගෙන ඉන්න කෙනෙක් නම් ඒක ඔකියුපේෂනල් ලිස්ට් එකේ තියෙන්න ඕන. ඔකියුපේෂනල් ලිස්ට් එක ගොඩක් දිගයි ගොඩාක් කැටගරි කවර් කරලා තියෙනවා. ඔයගොල්ලෝ ගිහින් බලන්න. මොකද මම මේ ඔක්කොම දේවල් මෙතන කතා කරන්නේ නැහැ. මම තියෙන කාල වේලාව සීමිතයි හින්දා. ඒ දේවල් ඕගොල්ලෝ හෝම්වර්ක් කරන්න ඕන අනිවාර්යෙන්. හැමදේම දෙන්නත් හොඳ නැහැනේ. ඕගොල්ලන්ටත් වැඩක් ඉතුරු කරන්න ඕන. එතකොට අපි බලමු. තව මේකේ ප්‍රධාන දේවල් කීපයක් තියෙනවා මම ඔයාලට කියන්නම්. එතකොට දැන් ඇත්තටම කොහොම LinkedIn ඔය කියන දේවල් ප්‍රැක්ටිකල්ද? ජොබ් එකක් ඇප්ලයි කරලා එන එක. ඒක ඔව් සහ නැහැ මට කියන්න බෑ ප්‍රැක්ටිකල් කියන. මොකද ජොබ් කැටගරි යනවා. සමහර টপ ඩිමාන්ඩ් ස්කිල් නම් LinkedIn වලින් උනත් ඕකන හොයාගන්න පුළුවන්. ඒක Seek එකෙන් හොයාගන්න පුළුවන්. ඊට අමතරව මයිග්‍රේෂන් ඒජන්ට්ලා ඉන්නවා. ඕගොල්ලන්ට මේවට උදව් කරන. ඒගොල්ලෝ ට්‍රස්ට්වර්තිද කියලා බලාගන්න පුළුවන්. මොකද හෝම් ඇෆෙයාර්ස් වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා ඉන්නවනේ. ඒගොල්ලෝ ට්‍රස්ට්වර්ති ඒජන්ට් කෙනෙක්. ඒගොල්ලන්ට වාට මේ වීසා වලට ස්පොන්සර් කරන්න පුළුවන්. ඔස්ට්‍රේලියන් වෙබ්සයිට් එක රෙජිස්ටර් වෙලා ඉන්නවනම් යා ට්‍රස්ට්වර්ති ඒජන්ට් කෙනෙක්. වාට ගිහින් බලන්න පුළුවන් හෝම් ඇෆෙයාර්ස් වෙබ්සයිට් එකේ. මොකද නැත්තම් ඔය කවුරු හරි කිව්වා කියලා වගේ යාළුවෙක් කිව්වා කියලා කාටවත් සල්ලි පූජා කරන්න යන්න එපා. මොකද ඔය ලක්ෂ ගාණක් නිකන් වතුරේ ගිහිලා තියෙනවා ගොඩක් කට්ටියගේ. බොරු කට්ටියකින් ඩීටේල්ස් ගන්න කියලා වාට කවුරු හරි කියනවනේ මෙහෙම ජොබ් එකක් තියෙනවා ඔස්ට්‍රේලියාවේ වාට වීසා එක දාලා දෙන්න පුළුවන් 482 කියන වීසා එකෙන් වාට යවන්න පුළුවන් කියලා කියනවා නම් කවුරු හරි එයාගෙන් අහන්නේ මයිග්‍රේෂන් ඒජන්ට් කවුද කියලා. ඊට පස්සේ ඒ ඒජන්ට්ගේ නම සර්ච් කරලා බලන්න වෙබ්සයිට් වල. වෙබ්සයිට් කියන්නේ හෝම් ඇෆෙයාර්ස් වෙබ්සයිට් එක අනිවාර්යෙන් රෙජිස්ටර් වෙලා ඉන්න ඕනේ. ඒ වගේ තමයි රෙජිස්ටර්ඩ් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් කියන්නේ. එහෙම කෙනෙක් නම් බය වෙන්න දෙයක් නැහැ. ඒතකොට ඒගොල්ලෝගේ ඇඩ්‍රස් ඔක්කොම දේවල් ඒකේ දාලා තියෙනවා. ඕගොල්ලන්ට ඒකෙන් සර්ච් කරන්න පුළුවන්. මෙයා ට්‍රස්ට්වර්ති ඒජන්ට් කෙනෙක්ද කියලා. මොකද අනික් කට්ටිය ගැන මම කිසිම දෙයක් කියන්න දන්නේ නැහැ. එහෙම කට්ටිය ඇත්තද බොරු කරනවද නැත්තම් කොහොමද කියලා මම කියන්න දන්නේ නැහැ. ඒතකොට වීසා චාර්ජස් ඔක්කොම ඕගොල්ලන්ගේ වීසා චාර්ජස් ගන්න දැන බලා ගන්න පුළුවන් හෝම් ඇෆෙයාර්ස් වෙබ්සයිට් එකේ තියෙනවා. දැන් ට්‍රම් 482 වීසා එකට 4000 ගාණක් වගේ චාර්ජ් කරනවා. එතකොට මයිග්‍රේෂන් ඒජන්ට්ස් ෆීස් වෙනස් වෙන්න පුළුවන්. අනිවාර්යෙන් ඒගොල්ලෝ එක එක ගණන් එක එක ඒජන්ට්ස්ලාගේ මම ඒව ගැන කතා කරන්නේ නැහැ. ඒගොල්ලෝ සාමාන්‍ය ගාණක් චාර්ජ් කරන්නේ ගොඩක් වෙලාවට. ඒ වගේම එතකොට මයිග්‍රේෂන් ඒජන්ට්ස්ලාගෙත් ඒගොල්ලෝගේ තියෙනවා කන්ටැක්ට්ස් මෙහෙ තියෙන හොටෙල්ස් හරි මොකක් හරි හොස්පිටල්ස් ඒ වගේ දේවල් එක්ක එතකොට මේ
එක කම්පැනිස් එක කන්ටැක්ට්ස් තියෙනවා. එතකොට ඒගොල්ලෝට ජොබ් රික්වයර්මන්ට් එකක් ආපුවම ඒගොල්ලෝ දෙනවා මයිග්‍රේෂන් ඒජන්ට් ඩීටේල්ස්. දුන්නට පස්සේ ඒ අනුව ඒගොල්ලෝ ඉන්ටර්වියුස් කරලා ගැලපෙන කට්ටියව ගන්නවා. එතකොට එහෙම තමයි ඒජන්ස් හරහා යන ප්‍රොසෙස් එක. ඩිරෙක්ට් ඇප්ලයි කරනට වඩා ඒ ක්‍රමය පොඩ්ඩක් ලේසියි. එතකොට සාමාන්‍යයෙන් 482 වීසා එකක් ප්‍රොසෙස් වෙන්න යන කාලය සතියේ ඉඳන් ඉස්සරහට යනවා. සමහර වෙලාවට මාසයක් වෙන්න පුළුවන්. සමහරට මාස 2-3 යන්න පුළුවන්. මාස 4ක් යන්න පුළුවන්. ගොඩක් රෙයා කන්ඩිෂන් නැත්නම් මාස 4ක් යනවා කියන්නේ. ඒ වුණාට වීසා එක ගොඩක් වෙලාවට ග්‍රාන්ට් වෙනවා. ඔයගොල්ලෝ රික්වයර්මන්ට් හරියට ෆුල්ෆිල් කරලා තියෙනවා නම්. ඊට අමතරව තව ඕගොල්ලොන්ට 482 එකකින් ඇප්ලයි කරනවා නම් වර්ක් එක්ස්පීරියන්ස් ඔක්කොම තිබ්බත් වැඩක් නැහැ. ඔයගොල්ලෝ හොඳ CV එකක් තියෙන්න ඕන ජොබ් එකට ඇප්ලයි කරන්න. CV එකක් කියන්නේ ඕස්ට්‍රේලියාවේ ෆෝමැට් එකට ජොබ් එකට ඇප්ලයි කරනවා නම් මේ වගේ කැටගරි එකට ඔයගොල්ලෝගේ වැඩ කරපු කම්පැනි එක. එතකොට කොච්චර කාලයක් එක ජොයින් වෙච්ච ඩේට් එක, අයින් වුණ ඩේට් එක, ඒ ඔක්කොම දේවල් ඊට පස්සේ කරපු ජොබ් රෝල් එක, ජොබ් කැටගරිය මොනවද කරපු දේවල් හරි ක්ලියර්ලි CV එකේ මෙන්ෂන් කරන්න. ඒ දේවල් හරියට බලනවා. එතකොට ඕගොල්ලෝ LinkedIn ප්‍රොෆයිල් එකක් මේන්ටේන් කරන්න. මොකද ඒක ඉතාම වැදගත්. සාමාන්‍ය ජොබ් එකකට ඇප්ලයි කරන ඔයගේ LinkedIn ප්‍රොෆයිල් එක හරියට අප්ඩේට් වෙලා ඒ දේවල් හරියට තියෙන්න ඕන. එතකොට ඒක ප්ලස් පොයින්ට් එකක් වෙනවා මොන ජොබ් එකකට ඇප්ලයි කරත්. එතකොට සාමාන්‍යයෙන් මම ඉන්න හොටෙල් සයිඩ් එකේ හින්දා මම කියන්නම් හොටෙල්ස් කැටගරියේ තියෙන්නේ මොන වගේ වේකන්සිද කියලා. රෙස්ටොරන්ට් මැනේජර්ස්ලාට තියෙනවා ගොඩක් වෙලාවට. එතකොට ෂෙෆ්ලාට තියෙනවා. ෂෙෆ්ලාගේ නම් කැටගරි ගොඩක් තියෙනවා. ෂූ ෂෙෆ්. එතකොට ඩෙමි ෂෙෆ්. එතකොට ෂෙෆ් ටි පාටි කොමි ඒ වගේ කුක් කියනනම් ඔක්කොම වේකන්සිස් තියෙනවා ෂෙෆ් කැටගරියේ. හැබැයි සාමාන්‍ය රෙස්ටොරන්ට් කැටගරිය නම් වේටර්ස්ලාට එහෙම නැහැ. 482 ස්පොන්සර්ස් තියෙන්නේ සාමාන්‍යයෙන් රෙස්ටොරන්ට් මැනේජර්ස්ලාට තමයි. ෆ්‍රන්ට් එකේ ගත්තොත් හොටෙල් ඇන්ඩ් මොටෙල් මැනේජර් කියන කැටගරිය තමයි යන්නේ. ඒ කියන්නේ ඩියුටි මැනේජර්ස්ලා. එතකොට ෆ්‍රන්ට් ඔෆිස් මැනේජර්ස්ලා වගේ කට්ටියට තමයි වේකන්සිස් තියෙන්නේ සාමාන්‍යයෙන්. එතකොට ඒව හරි අඩුයි. ඒ කියන්නේ ගොඩාක්ම පිටින් කෙනෙක් ගන්න නැහැ. හැබැයි නැත්තේ නැහැ තියෙනවා. එහෙම එන්න පුළුවන්. එතකොට අනිත් ස්කිල් කැටගරිස් ගොඩාක් තියෙනවා. මික්ස් පේන්ටර්ස්ලා, වෙල්ඩර්ස්ලා, මෙකනික්ස්ලා. ඒක ගොඩාක් කැටගරි තියෙනවා. ඔයගොල්ලන්ට ගිහින් බලන්න පුළුවන් හෝම් වෙබ්සයිට් එකේ මේ දේවල් ඔක්කොම ක්ලියර්ලි මෙන්ෂන් කරලා තියෙනවා මොන ජොබ් කැටගරිද තියෙන්නේ කියලා. මම ඒවා ලින්ක්ස් ඔක්කොම දාලා තියන්නම් පල්ලෙහෙන්. ඒ ඔක්කොම හරි. එතකොට ඔයාලට දැන් මයිග්‍රේෂන් ඒජන්ට් කෙනෙක් ඉන්නවා ජොබ්. එතකොට ජොබ් එකක් හම්බෙලා තියෙනවා. එතකොට ජොබ් එකට ඇප්ලයි කරලා තියෙන ඊළඟට ඔයා මොකද කරන්න ඕන? ජොබ් එකට ඇප්ලයි කළා වගේ අනිත් රික්වයර්මන්ට් ටික ෆුල්ෆිල් කරන්න ඕන. ඉංග්‍රීසි ටෙස්ට් එක දීලා තියෙන්න ඕන. එතකොට තව ඕනවාට ස්කිල් කැටගරිය ජොබ් එකක් නම් සමහරලාට ස්කිල් ඇසස්මන්ට් එකක් ඉල්ලන ස්කිල් ඇසස්මන්ට් එක තියෙන්න ඕන වගේ. වර්කින් එක්ස්පීරියන්ස් ඒ ඔක්කොම ඒවට හරියන ලෙටර්ස් පෙන්නන්න ඕන. එතකොට පොලිස් ක්ලියරන්ස් රිපෝට් ඕන ලංකාවෙන්. ඒව ගන්න ඕන. එතකොට ඒ වගේම ඔයාට ඕන වෙනවා මෙඩිකල් ටෙස්ට් එකකට යන්න අනිවාර්යයි. ඒ දේවල් ලංකාවෙන් එන කෙනෙක් නම් ඒ දේවල් ලංකාවෙන් කරමු. නැත්නම් ඔයා ඉන්න රට අනුව එක වෙනස් වෙනවා. ඒවත් ඒ විදිහට යනවා. ඒ වගේම ඔයා කොහේ හරි වෙන රටක අවුරුද්දකට වඩා වැඩ කරලා තියෙන හැම රටකීම ඔයාට පොලිස් ක්ලියරන්ස් රිපෝට් එකක් ඕන වෙනවා වීසා ඇප්ලයි කරන්න. එතකොට හිතන්නකො මොකක් හරි රටක ප්‍රශ්නයක් දාගෙන ඔය ඇවිල්ලා ඉන්නවා නම් එන්න බෑ. මොකද පොලිස් රිපෝට් ක්ලියරන්ස් රිපෝට් එක ඔක්කොම වැටෙනවා. ඒක හින්දා ඒ දේවල් හරි ක්ලියර් තියෙන්න ඕන. මොකද ඔස්ට්‍රේලියා ගවර්න්මන්ට් එකේ ඒවා හරියටම බලනවා. ඒ දේවල් හරියට තියෙන්න ඕන. ඒ ඔක්කොම රෙඩි කරගෙන ඊට පස්සේ තියෙන්නේ වීසා එකට ඇප්ලයි කරන්න. ඔක මම 482 වීසා ගැන බොහොම සරලව කිව්වේ. මීට අමතරව තව ගැටලු තියෙන්න පුළුවන් කට්ටියට තියෙන කට්ටිය මට මෙන්ෂන් කරන්න, මට කමෙන්ට්ස් කරන්න මොනවද ඔයගොල්ලන්ට තියෙන ප්‍රශ්න කියලා. ඊට පස්සේ එතකොට දැන් මම තව දෙයක් කියන්නම් 482 වලින් මේ ඕස්ට්‍රේලියාවට ඇවිල්ලා ඉන්න කට්ටියට. ඕගොල්ලෝ හිතනවා 482 එකෙන් ඔක්කොම හරි කියලා නෑ. 482 වලින් ආවොත් ඔයාගේ 482 වීසා එක එක්ස්පයර් වුණාට පස්සේ ඔයාලට තව එක්ස්ටෙන්ඩ් කරන්න පුළුවන්. තව එම්ප්ලොයර් කැමති නම් තව අවුරුද්දක් දෙකක්. ඒකත් ඉවර වුණාට පස්සේ එතකොට 482 එකේ මට කලින් කියන්න අමතක වුණා තව රික්වයර්මන්ට් එකක් තියෙනවා. මිනිමම් ඒජ් ලිමිට් එකක් තියෙනවා 45 වලට වඩා අඩු වෙන්න ඕන. ඒක හැබැයි සමහර වීසා කැටගරි දාම වගේ වීසා තියෙනවා. දාම වගේ වීසා අවුරුදු 50 වගේ යනකම් යන්න පුළුවන්. මිනිමම් ඒජ් රික්වයර්මන්ට් එක ගොඩක් වෙලා දින 50 55 වුණ ප්‍රශ්නයක් නෑ වෙන රීජන්ස් වලට. හැබැයි ගොඩක් දුරට ගොඩාක් රීජන්ස් වලට තියෙන්නේ 45 තමයි උඩරිම. එතකොට ඔයා අපි හිතමු දැන් 40ක් වෙන කෙනෙක් කියලා. එතකොට අවුරුදු 2 කම්ප්ලීට් කරාට පස්සේ ඔයා තව වීසා එකට යනවා නම් එහෙමයි. එහෙම නැත්නම් 45ට කලින් ඔයා PR වීසා එකට යන්න ඕන. මොකද ගොඩාක් PR වීසා වල මිනිමම් ඒජ් ලිමිට් එක දීලා තියෙන්නේ 45. 482 වලින් ඇවිල්ලා ඉන්න කෙනෙක් නම් ඔයාට එම්ප්ලොයර් එකෙන් අහන්න පුළුවන් ඒගොල්ලෝ කැමතිද කියලා ඔයාට 186 වලට මාරු වෙන්න.
ඒගොල්ලෝ ස්පොන්සර් කරන්න කැමතිද කියලා. මොකද 186 කියන්නේ PR වීසා එක. එහෙම වුණොත් ඔයාට ඒ වීසා එකේ තියෙන රික්වයර්මන්ට් ෆුල්ෆිල් කරලා යන්න පුළුවන්. මම ඒ ඩීටේල්ස් උත් ඉස්සරහට දෙන්නම්. තව වීඩියෝ එකකින්. එතකොට තව ක්‍රමයක් තමයි 482 ඉන්න කෙනෙකුට 491 එකකට ඇප්ලයි කරන්න පුළුවන් ඉන්න රීජන් එක අනුව. රීජන් එකෙන් ඔයාට මේක ඩිරෙක්ට් දාන්න පුළුවන් වීසා එක. ඒකට එම්ප්ලොයි කෙනෙක් ස්පොන්සර් කරන්න ඕනේ නැහැ 491 කියන එකට. ඒතකොට අනිත් ඔප්ෂන් එක තමයි ඔයගොල්ලන්ට යන්න පුළුවන් 494. මම මේ කියන්නේ 482 එකේ දැනට ඉන්න කට්ටියට. මම ඒ ගැන වීඩියෝ එකක් ඉස්සරහට ගෙන එන්නම්. මේ වීඩියෝ එක මම මෙතනින් නවත්තනවා. දැනට මට කියන්න තියෙන්නේ එපමණයි. තව මොනවා ගැටලු තියෙනවා නම් මගේ ඩීටේල්ස් මම පල්ලෙහෙන් දාලා තියන්නම්. මට කමෙන්ට් සෙක්ෂන් එකෙන් කමෙන්ට්ස් කරන්න. මට ඊමේල් ඇඩ්‍රස් එක මම දාලා තියෙනවා. මට ඒකට ඊමේල් එකක් එවන්න. මට පුළුවන් විතර මම පුළුවන් වෙලාවට ඒ දේවල්ට හැම එකම රිප්ලයි කරන්න. එහෙනම් බොහොම ස්තුතියි.